කොහොමද හැම කෙනෙක්ටම දැනටමත් ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් වලින් ෆෝල්ඩර්ස් වගේක්. يعني ෆෝල්ඩර්ස් වර්ග දෙකක් උතන තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ඔක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ගන්න ෆෝල්ඩර් එක සාමාන්‍යයෙන් ගොඩාක් දුරට ගන්න අපි ඕලොක් මැෂින් එකට. ඕලොක් එකේ පයිපින් එක ගහගෙන තමයි ගන්න. ඕලොක් එකේ පයිපින් එක ගහගෙන ඔය ෆෝල්ඩර් එක ගොඩාක් පාවිච්චි කරනවා. මොකද ඒක අර අපි සාමාන්‍යයෙන් මැනුවලි සිංගල් මැෂින් එක ගන්න පයිපින් පටි ගහනවා වගේ නෙමෙයි. ඕලොක් එකේ සාමාන්‍යයෙන් එක වගේ පටි ගහනකොට එකම සාමාන්‍යයෙන් යන සයිස් 3ක් වගේ තියෙනවා. ඒ සයිස් 3 තමයි ගහන්නේ. ඉතින් මුලින්ම කියනවා අපි සිංගල් නිල් මැෂින් පාවිච්චි කරන එක කියන්නේ ඩුකී හයි ස්පීඩ් මැෂින් තියෙනවා ඩුකී සෝජි දෙයක් ඔය මැෂින් තුනක් පාවිච්චි කරනකොට පයිපින් ෆෝල්ඩර්ස් තියෙනවා. ඉතින් ඔය පයිපින් ෆෝල්ඩර් එක ගත්තාන් පස්සේ මිලිමීටර් 16 ඉඳන් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් 50ට වැඩි වෙනකන් තියෙනවා. 50ත් අතර වගේ තියෙනවා පයිපින් ෆෝල්ඩර්ස්. ඉතින් මේ පයිපින් ෆෝල්ඩර් එක ගත්තාන් පස්සේ ඒක සාමාන්‍යයෙන් අපි නීඩල් ප්ලේට් එක මාරු කරන්න ඕනේ. ෆීඩ් එක මාරු කරන්න ඕනේ. හයි ෆුට් එක මාරු කරන්න සමහර වෙලාවට අපිට ටයිමින් දා වෙනස් කරගන්න වෙනවා. ඉතින් ඔය වගේ අවස්ථාවන් තියෙන ඇට සමහර වෙලාවට මේ ෆෝල්ඩර් එකත් ඇටච් කරගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයකට එන්නේ මෙන්න බ්‍රැකට් එක තියෙනවා. බ්‍රැකට් එකට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්කම තියෙනවා නම් අර මුකුත් මාරු කරන්න ඕනේ නැහැ. කෙලින්ම මේක ඇටච් කරගන්න පුළුවන්. සෙන්ටර් කරගත්තොත් එහෙනම් මේකෙන් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පයිපින් එක ඇටච් කරගන්න පුළුවන්. හැබැයි මේකේ අර නිතර අපිට යනවා වගේ මිලි ගානට ලොකු සයිසස් යන්නේ නැහැ. ඒ කියන්නේ නිතර යන සයිස් නැහැ. සාමාන්‍යයෙන් මේක යන්නේ සාමාන්‍යයෙන් ගත්තාන් පස්සේ පොඩි සයිස් වගේක් යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ෆෝල්ඩර් එක ගැන ගත්තාන් පස්සේ මේ ෆෝල්ඩර් එක තියෙනවා. මේ ෆෝල්ඩර් එකේ ක්‍රෝඩ් එකක් යවන්න පුළුවන්. ඔයගොල්ලන්ට පින්න හෝල් එකක් තියෙනවා. මේකෙන් ක්‍රෝඩ් පටියක් යවා ගන්න පුළුවන්. ක්‍රෝඩ් එකක් වගේ මේක හරහා යවා ගන්න පුළුවන්. පයිපින් එකේ පටිය යන ගමන්ම. ඉතින් මේකේ තියෙන ඔයගොල්ලන්ට පේනවා මේකේ වෙනස තියෙන්නේ මේ ෆෝල්ඩර් එක මේ කෙලින් අතර තියෙන්නේ. කියන්නේ කෙලින් අතර මුණ වැළුවම කෙලින් අතර තියෙන්නේ. ඉතින් ඕක තමයි ඔක තියෙන වෙනස. සාමාන්‍යයෙන් ඕලොක් මැෂින් එකකට කෙලින් අතර ෆෝල්ඩර් එක හයි කරන් පස්සේ සමහර වෙලාවට සමහර අයට අර පටියත් එක්ක යනකොට සමහරවල්ලාට පැටලෙන්න බලනවා. ඉතින් පොඩ්ඩක් අපහසුතාවයල් තියෙනවා. ඒක සමහර මේ ලොකුම ගැටලුවක් නැහැ. ඉතින් මේ ෆෝල්ඩර් එක ගැන ගත්තාන් පස්සේ මේ රෝඩ් එකක් තියෙන ෆෝල්ඩර් එක මේක දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට 2500කට වගේ දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේක ගත්තාන් පස්සේ මේකේ සයිස් එනවා 4න් 3 5න් 3 ආයි 8න් 7 සයිස් 3 එනවා. ඊත් එක්ක ගත්තාන් පස්සේ අනිත් ෆෝල්ඩර් එක ගත්තාන් පස්සේ තියෙනවා මේකත් අරක වගේම තමයි. මේකේ වෙනසකට තියෙන්නේ මේක රෝඩ් එකක් යවන්න බෑ. මේක රෝඩ් එක යවන්න බැරි. මේක පේනවනේ ඇන්ගල් එක. මේ ඇන්ගල් එකට රෝඩ් එක මේක ටච් වෙලා නැහැ. මේකත් හැබැයි රෝඩ් එකක් එනෙහිකුත් තියෙනවා. දැන් මේක ඕගොල්ලන්ට පේනවා මේක ඇන්ගල් එක සාමාන්‍යයෙන් දකුණු පැත්තට බර වෙලා ඇන්ගල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් රෝලර් එකේ පටිය ගහනකොට පයිපින් පටිය මේක අස්සෙන් පටියක් අපිට යවා ගන්න ඕන. හරි ලේසියෙන් මේක යවා ගන්න පුළුවන්. අර වගේ කෙලින් අතර එනකොට කරදරයක් මුකුත් නැහැ. කෙලින්ම මේක ඇටච් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ගත්තාන් පස්සේ මේක සයිස් සංගලේනවා 8න් 7 එනවා. ආයි 4න් 3 තියෙනවා. ඔය සයිස් 3 තියෙනවා මේකේ. ඉතින් මේ ෆෝල්ඩර් එක සාමාන්‍යයෙන් 3000ක් වගේ මිලකට දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේක ලොක් මැෂින් එකට ඇටච් කරගන්න පුළුවන්. අර මම කිව්වා වගේ සිංගල් මැෂින් එකට ඇටච් කරගන්න පුළුවන්. ඉතින් මේ කලින්ම කිව්වා වගේ ඉතින් මේක අවශ්‍යයට සමහර අය ගොඩක් අය ගන්නවා. ඉතින් මේ අහලා ඉවරලා ගන්න. ඒත් මම මේක ලොකුවට මෙහෙම දාන්න ගියේ නෑ. මොකද සයිසස් තියෙනවා මේ වර මම කිව්ව සයිස් එක ඕන් වෙලාවක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අවైలබල් තියෙනවා. ඉතින් ඒ වගේම අපෙන් ෆුට් විතරක් නෙමෙයි ෆෝල්ඩර්ස් ඕන දෙයක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා ඕන දෙයක් අහන්න ගැටලුවක් නැහැ කතා කරන්න කියන්න පුළුවන්. ඉස්සරහට තවත් මම ෆෝල්ඩර් වර්ග ගැන ඔයගොල්ලන්ට දාන්නම් මොනවද තියෙන්නේ කියලා දැනගන්නත් එක්ක.